ළමයි කොහොමද ඉතින් හොඳින් ඉන්නවා ඇති නේද? හොඳින් ඉන්නවා කියලා හිතනවා. මම මේ පොඩ්ඩක් කතා කරන්න ගත්තේ මේ වෙන දෙයක් සම්බන්ධව නෙමෙයි. අර දැන් Facebook එකේ හැමතැනම පෝස්ට් දාලා තියෙනවානේ Facebook එකෙන් සල්ලි ගන්න පුළුවන් මොනිටයිසේෂන් කරනවා කරලා සල්ලි එනවා එහෙමයි කියලා. මම කියන්නේ මේ අද Facebook ප්‍රොෆයිල් එකක් හදලා ඉවරලා හෙට මේ සල්ලි හොයන්න බෑ. උඹලා නිකන් එහෙම හිතාගෙන ඉවරලා මේකේ මේ වැළලෙන්න හදනව නම් ඇත්තට මේක කරන්න එපා. ඒකට හේතුව තමයි මේ අද ප්‍රොෆයිල් එකක් හදලා ඒකට ටැග් ගාලා මාව ෆලෝ කරන්න මාවත් ෆලෝ කරන්න මම ෆලෝ බෑක් අනිවාර්යෙන් කරනවා කියා පස්සෙන් ගිහිල්ලා ඒක ෆලෝ කරගත්තා කියලා මේ ෆලෝවර්ස්ලා වැඩි කරගත්තා කියලා මේ Facebook එකෙන් සල්ලි දෙන්න මේ මාක් අයියට පිස්සු නැහැ. හරිද? එතකොට Facebook එකේ ටීම් එකට ඒ සල්ලි දෙන්න මොනවා හරි කරන තැනක් ඇතිනේ මොකක් හරි එකක් මේටා එක හරි මොකක් හරි එකක් කියලා කියහන්කෝ මොකකටවත් පිස්සු නැහැ. එහෙම සල්ලි දෙන්නේ නැහැ. ඉතින් උඹලා මේකේ වැරලෙන්න හදන්න එපා මේ මට හම්බුන්නේ මම සල්ලි වෙනවා අරකයි සල්ලි හොයන්න පුළුවන් සල්ලි හොයනවා ඇත්තටම සල්ලි වෙන මිනිස්සු ඉන්නවා මගේත් පේජ් තියෙනවා දැන් සමහර කට්ටිය මගේ පේජ් දන්නවා තියෙනවා සමහර කට්ටිය දන්නේවත් නෑ අඩුම ගානේ මට පේජ් තියෙනවා කියලා ඉතින් ඒවා අදාළ නෑ ඉතින් පේජ් තිබ්බත් නැත්නම් සමහර කට්ටිය අපේ ගමේ කට්ටිය උඹලා මේක අහන මිනිස්සුත් මේ පේජ් එකේ ඉන්න සමහර කට්ටිය දන්නව නැත්තේ නෑ ඉතින් ඒවා පේජ් මේ අවුරුදු ගණන් ඉඳලා කරන ඒවා ඒ පේජ් යාළුවෝ දන්නවා මගේ ඉතින් ඒක නිසා මේ Facebook එකේ අද ප්‍රොෆයිල් එකක් ඔයා හදනවා නම් ඔයාට සල්ලි වන්න පුළුවන්. හැබැයි හෙට හොයන්න බෑ. ඒක මතක තියාගන්න. ඔය සමහර කෝස් කරන ලොකු අයියලා ඇවිල්ලා මේකේ ස්ක්‍රීන්ෂොට් එක දාලා මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. මේ අනිවාර්යෙන්ම ඔබලා පටන් ගනින්න මේවයි ඉගෙන ගනින්න කියලා කියනවනේ. ඒ කියන්නේ ඇත්ත. ඇත්තටම මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. බැරි නෑ. ගේමක් ගහන්න පුළුවන් කියලා කොහොමද ගේමක් ගහන්නේ? ගේමක් ගහන්නේ කොහොමද කියලා ගත්තොත් ඇත්තම කතාව තමන්ට මොකක් හරි ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඒ මොකක්ද ස්කිල් එක? තමන් මොන හරි දෙයක් ක්‍රියේට් කරන්න ඕනේ. මොන හරි දෙයක් නිර්මාණය කරන්න ඕනේ. නිර්මාණශීලීත්වය මත නැත්තම් පෝස්ට් එකක් ලියන්න පුළුවන් හැකියාව මත මොන හරි දෙයක් ගැන මොන හරි කියලා දීමේ කියන්නේ කාට හරි දෙයක් එක්ස්ප්ලেইন කිරීමේ හැකියාව. ඒ වගේ මොන හරි දෙයක් තියෙන්න ඕනේ. නැතුව මේ Facebook එක හදාගත්තා කරන්න ෆලෝ කරන්න ගියා පස්සෙන් ගිහිල්ලා වෙලා ෆලෝවර්ස්ලා 1000 2000 හදාගෙන දවස් 3-4ක් ඇතුළත ඊට පස්සේ කාගේ හරි තැනකින් තියෙන වීඩියෝ එකක් හරි මොකක් හරි එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක එඩිට් කරලා ඒකට මොන හරි එකක් සයින්දුවක් හරි අප්ලෝඩ් කරලා Facebook එකට අප්ලෝඩ් කරා කියලා ඒක වෙන්නේ නැහැ පුතේ. ඒක බොරු වැඩක්. ඒක කරන්න එපා. ඒක අපරාධ කාලේ. තේරුම්න්නේ නැහැ. දැන් අපේ මිනිස්සු රැල්ලට යන්නේ. රැල්ලට මොන හරි කරන්න ගත්තාම ඒක පස්සෙම යනවා. දැන් ඉතින් අපේ ගෙවල් වල ඉන්න මිනිස්සු ගෑනු මිනිස්සු කොල්ලෝ කුරුට්ටු ඔක්කොම ටික එකතු වෙලා මොකද කරන්නේ Facebook එකක් හදාගෙන ඒකටක් ගාලා මේ සල්ලි හොයන්න මොනිටයිසේෂන් කරගන්න තමයි try කරන්නේ. ගෙදර වැඩවත් හරියට කරන්න නැතුව මේ දවස්වල මම දන්නේ නැහැ ඒවන. ඉතින් මම කියන්න ගත්තා දැන් ඔය කෝස් කරන කට්ටිය ඉන්නවා ඇත්තටම Facebook ගැන උගනන කියලා දෙන කෝස් කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ඇවිල්ලා ස්ක්‍රීන්ෂොට් එක දාලා සල්ලි හොයන්න පුළුවන් කියලා කියන තියද්දී අපේ ඉන්න කට්ටිය මොකද කරන්නේ? ආටක් ගාලා ගිහලා මමත් වෙනවා කියලා ගිහිල්ලා කියනවා. ඕක මචං ඇත්තටම කරන්නේ උඹලා දන්නවනේ ලංකාවේ මිනිස්සු ගැන මචං. ලංකාවේ මිනිස්සු Tamanට රුපියලක්වත් එන්නේ නැත්තම් වෙන එක්කට 7-5ක උදව්වක් කරන්නේ නැහැ. එහෙම මිනිස්සු තමයි ඉන්නේ. එහෙම ඉන්නවා 99.99% ගානේ කිලි එහෙම Taman රුපියලක් වන්දේ තව එක්කට උදව් කරන එක. ඒක තමයි සත්‍ය. ඒ කියන්නේ කවුරුත් නොපිළිගත්තත් ඒක තමයි ඇත්ත தත්ත්වය. හරිද? ඉතින් ඒ කෝස් කරන කට්ටිය සල්ලි හොයනවා. ඒ හොයන ස්ක්‍රීන්ෂොට් දානවා. ඒව අපේ මිනිස්සු ගිහිල්ලා බලලා පිස්සු වැටලා වගේ ඒක පස්සෙන් දුවනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඒම සල්ලි හොයන්න පුළුවන්. ඇත්තටම හොයන්න පුළුවන්. හැබැයි තියෙන දේ තමයි මෙතන උඹලා ගිහිල්ලා ඒ කෝස් එකෙන් සල්ලි හොයන්න කියලා ගියපුවාම ඒක තැනට ගිහිල්ලා කියනවා ඔයාට මේ කෝස් එක එක්කෝ ඔන්ලයින් තියෙන කෝස් එක එහෙම නැත්නම් ඔන්ලයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොතක් තියෙනක බයි කරන්න. නැත්නම් CD එකක් හරි මොකක් හරි මොනවා හරි ඉතින් කියපන්ක වටලප්පමක් ඔය තියෙන එකක් බයි කරන්න කියනවා. ඉතින් ඒකට රුපියල් 1000ක් හරි 1500ක් හරි 2000ක් හරි 5000ක් හරි කීයක් හරි ගාණක් කියපන්කෝ. හරිද? රුපියල් 100ක් හරි කවන්නේ. එතකොට මේ අපේ ඉන්නේ සෙට් එක ගිහිල්ලා ඔක ගන්නවනේ බං පොතක් ගන්නවනේ අනිවාර්යෙන් ගන්න උන් ඉන්නවනේ. ඉතින් ගත්තාම රුපියල් 100 හරි ඌට යන්නේ. ඉතින් ඌට සල්ලි හම්බ වෙන කොහෙන් හරි. ඌ ඉතින් Facebook එකෙන් තමයි ඒතකොට සල්ලි වල තියෙන්නේ. එමත් ඔය නෝ මිනිස්සු ඉන්නවා ඈ. ඌ ගේමක් ගහ ගන්නවා. අපේ උන් මොකද කරන්නේ ඔය පොත අරගෙන පොතේ තියෙන විදිහට පොඩ්ඩක් කැටෙන් දාලා ඔබ බලන්න ගිහිල්ලා වෙලා චුට්ටක් ඕක සතියක් දැක්ක. මොකද අපේ උන්ට සල්ලි ටක් ගාලා වෙයි. ඉගෙන ගන්න කැමති නෑ. ඉගෙන ගන්න නෑ ආයේක. පොත ගත්තා කියලා ඔබ හිතන්නේ ඉගෙන ගන්නවා කියලා පිස්සුද බා. එහෙම ඉගෙන ගන්න උන්නේ හරියට ඉගෙන ගන්නව නම් ඉන්නවා ඒත් අර මං කිව්වා වගේ 100%99.99න් එකෙක් එහෙම ඉගෙන ගන්න ඕන. ඊට පොත ගත්ත එකයි ඉන්නවනේ. ඌ මචං කරන්නේ පොත හට්මැට පෙරලා Facebook පොතත් පෙරනවා Facebook එකත් හට්මැට කර ඔය දැන් චුට්ටක් සෙටින් ටිකක් හදාන පොඩ්ඩක් ඌට ගේමක් ගහ ගන්නවා ඒක. ගේම් ගහන එක ගහනවා ඈ. ඌ ආයේ මැච් එකක් ඌට පොත තිබ්බත් නැත්නම් එක පොතේ කොලයක් කවරන ඌ එකකින් ගහනවා ගේම්. මේක ආයේ ලොවෙත් ගහනවා. ඒක උන්ට නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ නිකන් අර රැල්ලට යන පොරවලට.
ඊට පස්සේ අරුවරක මචං සතියක් දෙයක් ඔට්ටු වෙනවා. හරි ඔට්ටු වෙලා ඉවර වෙලා ඌට එපා වෙනවක. ඌ බලනවා මේ මගුල් හරියන්නේ නැහැ මට කියලා. ඌ ආපහු අර ටික ඔක්කොම පැත්තකට දාමලා ගහලා ගත්ත පොතෙන් බඩකුත් නැහැ. ගත්ත මාට තව මාසයක් දෙකක් ඇද්දී ඒකත් ඩස්බින් එකේ හරි නැත්තම් ඔය කොහරි අස්සක් ගහපු තැනක නැත්තම් මේක වීයෝ කාලා බීයෝ හරි මොනවා හරි මොකක් වෙලා ඕක විසික්කලා දානවා. ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ ඌ කියනවා අනේ ඕකෙන් සල්ලි වන්න බෑ බං එහෙම කියලා. එහෙම හැමෝටම සල්ලි වන්න බෑ අතට මේ Facebook එකෙන්. තමන්ට මොන හරි දෙයක් තියෙන්න ඕනේ. අර ගෙදර තියෙන වැඩ ටික ඔක්කොම නවත්තලා දාලා කරන ජොබ් එකත් නවත්තලා එතනුත් අස් වෙලා ආවිලා මම Facebook එකෙන් සල්ලි වුණා. එහෙම කරන්න යන්න එපා. කරන්න මං කියන්නේ ඉස්සලාම ස්ථාවරයක් හදාගන්න පුළුවන් බැරි නෑ. දැන් තමන් හදාගන්න. ඇත්තටම හදාගන්න. YouTube channel එකක් හදන්න සල්ලි යන්නේ නෑනේ. YouTube channel එකක් හදාගන්න. ගෙදර උයන එකක් හරි කමන්නේ නෑ. වල්ලේ බුරුණයක් හරි කමන්නේ නෑ දාන්න. ඕක කවදා චුට්ටක් කියලා අමාර පටස් කාලා වෛරල් වෙන වීඩියෝ යයි එකක් කොහා දන්නේ නැතුව. ඉතින් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම සල්ලි හවන්න පුළුවන් හිමීට. හිමීට වන්න. ඒක තමන් කරන දේ කරගෙන අරකට කරන්න. ඒ දැන් අරකට සම්පූර්ණ යොදවන්න ඔයාගේ හොඳ ඉන්කම් එකක් එකකින් එනවනම් සමහර හොඳ පේජ් තියෙන කට්ටිය හොඳ ඉන්කම් ගන්න කට්ටිය මේ කතා කරලා මේක කරන්න කියනෝනේ මම කියන්නේ මේ අපේ මේ එදිනෙදා ගෙවල් වල වැඩ කරන මිනිස්සු තමන්ගේ රස්සාව කරන මිනිස්සු රස්සාව හරියට කරන්නේ මේ Facebook එකේ මේ සල්ලි වන්න පස්සේ යන එක ගැන තමයි මම මේ කතාව කියන්නේ. ඒ කට්ටිය. ඉතින් ඒකින්ද ඇත්තටම මේකෙන් සල්ලි වන්න පුළුවන්. හරියට ඉගෙනගෙන සල්ලි වන්නත් පුළුවන්. එතකොට ඒ කෝස් වලින් කරලා සල්ලි වන්නත් පුළුවන්. මම නෑ කියලා නෙමෙයි මම කියන්නේ මේ අර රැල්ලට හැමදේම පස්සේ යන්න එපා. මේකට හේතුව එහෙම ගිහිලා තමන්ගේ රස්සාවත් ඇති කරගන්න පුළුවන්. තමන්ගේ ගෙදර පවුලේ තියෙන වැඩ අතපසු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරගන්නේ නැතුව ඒවත් බැලන්ස් කරගන්න මේක කරන්න. Facebook එකේ සම්පූර්ණ ඉන්කම් ගන්න කට්ටිය සහ ඒ කට්ටියට මේක අදාළ නැහැ. මම කියන්නේ දැන් රැල්ලට ඔය අද account එකක් හදාගෙන හෙට සල්ලි වන්න යන්නේ. අන්න එහෙම කට්ටියට. එහෙම කට්ටියට මේකේ සල්ලි එහෙම අද account එකක් හදාන හෙට සල්ලි වන්න යන්න බෑ. අද account එකක් හදලා ඒකට creative දේවල් දාලා ඒ කියන්නේ followers ලා automatically වැඩි වෙන්න හදාගෙන දාන post එක අනුව followers ලා දාගෙන නැත්නම් මාව follow කරන්න මම අනිවාර්යෙන් follow කරනවා කියා group 100ක විතරයි යම් තැනම දාන්නේ නැතුව YouTube channel එකක් හරි හදාගන්න එකත් හදාගෙන ඒ දෙකත් balance කරගෙන තමන්ගේ දේවල් දාගෙන ඒකත් කරගෙන යන්න. එහෙනම් ජය වේවා. මම මේ Facebook සම්බන්ධව මේ සියල්ල දත් කෙනෙක් නෙමෙයි. මම දන්න ටික තමයි කිව්වේ. මට තේරෙන ටික දැක්ක දේවල් සහ තව කෙනෙක් ඔය කරන දේවල් මේ දවස්වල මිනිස්සු. හරිද? ඉතින් ඒකින්ද මේ අනිවාර්යයෙන්ම Facebook එකෙන් සල්ලි වන්න පුළුවන් බැරි නෑ. වීඩියෝ එක බලන්න. තවත් වීඩියෝ එකක් ඉස්සරහට දාන්න. එහෙනම් ජය වේවා.